නයි අද මම ඉන්නේ දුනිකෙවුල්ල ගම්මානේ. දුනිකෙවුල්ල ගම්මානේ කන්ද කුඹුර කියන කොටස තමයි මම මේ ඉන්නේ. ඉතින් මෙතන මම අද ආවේ විශේෂ කාරණාවකට. ඒ තමයි පසුගිය කාලේ ඇතිවෙච්ච අධික වර්ෂාපතනයත් එක්ක මේ ප්‍රදේශෙත් විශාල වශයෙන් නාය යෑම තත්ත්වයකට උදුර වෙලා තිබෙනවා. ඉතින් මෙතන මම හිතන විදිහට කිසිම ජීවිත ආපදාවක් එහෙම නැත්නම් ජීවිත අනතුරක් වාර්තා වෙලා නැහැ. ඒ නමුත් මේ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ අයගේ ගොවිතැන්පත් කරපු කුඹුරු සියල්ලක්ම ඒ නාය යෑම තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔබට දකින්න පුළුවන් මෙතනින් තමයි ඒක පටන් ගන්නෙ. පහළ ගම්මානයට වෙනකන් කුඹුරු අක්කර ගණනාවක් මේ නාය යෑම තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපිට සතුටටපත් වෙන්න ඕනි කාරණාවක් හැටියට මෙතන තියෙන්නේ මෙතන කිසිම කෙනෙක් අනතුරකටපත් වෙලා නැහැ. නමුත් මිනිස්සු තමන්ගේ ජන ජීවිතයේ ගොඩනගා ගන්නට වෙනුවෙන් තමන් මිලට ගත්ත හම්බ කරගත්ත තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණු ඉඩකඩම් කුඹුරු මේ සියල්ලක්ම අද වෙනකොට විනාශ ස්වභාවයට පත් වෙලා තිබුණා මේ නායයමත් එක්ක. ඉතින් ඔවුන්ගේ මේ වෙනමෙට ජන ජීවිතය යම්කිසි ප්‍රමාණයකින් අකර්මණ්‍ය වෙලා තිබෙනවා. මේ ස්ථානයේ මීට කලින් කිසිම අවස්ථාවක නායකයා කියලා තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ පළවෙනි අවස්ථාව. හැබැයි මීට එහා පැත්තේ කොටසක් තියෙනවා නාය කියලා. එතන හඳුන්වන්නේ දෙන්නේ නාය කියලා. එතන මේ විදිහටම නාය ගිහිල්ලා ලොකු ව්‍යසනයක් වෙලා තිබුණා. මම හිතන්නේ එතන ටිකක් ගේකටත් හානි වෙලා තිබෙනවා. ඒ හැරුණකොට මේ ස්ථානයේ මේ කන්ද කුඹුර කියන ස්ථානයේ මතක තියෙන කාලයක නාය ගෑමේ තත්වයක් මතුවලා තිබුණේ නැහැ. මම හිතන්නේ මේක පළවෙනි අවස්ථාව. කොතනකවත් මේ වාර්තා වීමක් දක්නට තිබුණේ නැහැ. අඩුවෙන් තමයි මේ ගැන කතා කරන්නේ. තවමත් මේ නායයම සක්‍රියයි කියලා තමයි ගම්මු පවතන්නේ. දැන් මේක වෙලත් සති කිහිපයක් ගත වුණත් තාමත් මේක ක්‍රමානුකූලව පල්ලෙහාට තල්ලු වෙන මට්ටමක් තමයි තියෙන්නේ. ස්වභාව දහම අපිට ගොඩාක් ජීවිතයට පාඩම් කියලා දෙනවා. ඉතින් මේ පාඩම් අතර අපිට මතක හිටිනව පාඩමක් හැටියට මේකුත් පසුගිය දහලුදරි වර්ෂාපතනයත් එක්ක ලොකු ඛේද වාචයකට ලක් වුණා. ඉතින් මේ පණිවිඩය අපේ ජීවිතයට අරගෙන මේ සියලු දේවල් අතහැරින්නට සිද්ධ වෙන වග නිහඬව කියපු සිදුවීමක් හැටියට මේක දකින්නට පුළුවන්.